සියලු දෙනාට සුබ දවසක්. අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ අපස සාමාන්‍ය පෙළ විද්‍යාව 2023 ප්‍රශ්න පත්‍රයේ 11 වෙනි ප්‍රශ්නයේ සිට 20 වන ප්‍රශ්නය දක්වා. හරි. ප්‍රශ්න අංක 11. ශ්වසන පද්ධති ආශ්‍රිත රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු තුළ පහත රෝග ලක්ෂණ දක්නට ලැබේ. කැස්ස සමග රුධිරය පිටවීම, ශරීරයේ බර අඩුවීම, අධික වෙහෙස. මෙම පුද්ගලයාට වැනදී තිබීමට තිබිය හැක්කේ මේ පුද්ගලයාට තියෙන්න පුළුවන් ක්ෂය රෝගය. උත්තරය අංක 3 වෙනි උත්තරය තමයි ගැලපෙන්නේ. ප්‍රශ්න අංක 12 සහ 13. ප්‍රශ්න අංක 12 සහ 13. ප්‍රශ්න අංක 12 සහ 13 ප්‍රශ්න දී ඇති රූප සටහන මත පදනම් වේ. බාහිර පරිපතේ දැක්වන ඊතලයෙන් නිරූපණය කරන දිශාවට ගමන් කරනුයේ. මෙතන විද්‍යුත් රසායනික කෝෂයක් තියෙන්නේ. විද්‍යුත් රසායනික කෝෂයක ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙනවා. එකක් සිංක් ඉලෙක්ට්‍රෝඩය, අනිත කොපර් ඉලෙක්ට්‍රෝඩය. ද්‍රාවණය තනුක සල්ෆියුරික් අම්ලය, ඒ කියන්නේ H+ අයන තමයි තියෙන්නේ. සක්‍රියතා ශ්‍රේණියේ කොපර් ඉලෙක්ට්‍රෝඩයට වඩා සිංක් ලෝහය සක්‍රියතාවයෙන් වැඩි හින්දා සිංක් ඉලෙක්ට්‍රෝඩය ළඟ තමයි ඔක්සිකරණය වෙන්නේ. ඔක්සිකරණය වෙනවා නම් සිංක් ලෝහය සිංක් ධනායන බවට පත් වෙවි ඉලෙක්ට්‍රෝඩ පිට කරනවා. ඔක්සීකරණ වෙන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය කෝෂයේ ඍණාග්‍රය. මේ පිටවන ඉලෙක්ට්‍රෝන ටික සිංක් ඉලෙක්ට්‍රෝඩයේ සිට කොපර් ඉලෙක්ට්‍රෝඩය දක්වා ගමන් කරනවා. මේ කොපර් ඉලෙක්ට්‍රෝඩයේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික ගන්න හයිඩ්‍රජන් ධනායන කොපර් ඉලෙක්ට්‍රෝඩය ළඟට එනවා. එතකොට ඒ හයිඩ්‍රජන් ධනායන ඉලෙක්ට්‍රෝන අරගෙන හයිඩ්‍රජන් වායුව බවට පරිවර්තනය වෙනවා. එහෙනම් බාහිර පරිසරයේ දැක්වෙන ඊතලයේ නිරූපණය කරන දිශාව වන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවයි. පිළිතුරු අංක 2. 13. ඉහත කෝෂයෙහි සිදුවන කැතෝඩ ප්‍රතික්‍රියාව. මේක තමයි කැතෝඩය. ඔක්සිකරණය වෙන්නේ මෙතන. ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩය තමයි කැතෝඩය. එහෙනම් මේකේ සිදුවන කැතෝඩ ප්‍රතික්‍රියාව තමයි හයිඩ්‍රජන් වායුව පිටවීම. පිළිතුරු අංක 3 තමයි ගැලපෙන උත්තරය. ප්‍රශ්න අංක 14. ආලෝක වර්තනය පිළිබඳව පහත ප්‍රකාශ සලකා බලන්න. ඒ ආලෝකය වර්තනය වන්නේ විරලතර මාධ්‍යයක සිට ගහනතර මාධ්‍යයකට ගමන් ගන්නා විට පමණයි. ආලෝක වර්තනය කියලා කියන්නේ ආලෝකය එක මාධ්‍යයක ඉඳලා තව මාධ්‍යයකට යනකොට මේ ආලෝක කිරණයේ වේගය වෙනස් වීම හින්දා මේ ආලෝක කිරණය ගමන් කරන දිශාව වෙනස් වෙන එකට අපි කියනවා ආලෝක වර්තනය කියලා. සාමාන්‍යයෙන් ආලෝක වර්තනය වෙනවා මාධ්‍ය දෙකක් හමු වෙනකොට. ඒ කියන්නේ විරල මාධ්‍යයක ඉඳලා ගහනතර මාධ්‍යයකට යනකොටත් ආලෝකය වර්තනය වෙනවා. ගහන මාධ්‍යයක ඉඳලා විරල මාධ්‍යයකට යනකොටත් ආලෝකය වර්තනය වෙනවා. එහෙනම් ඒ කියන ප්‍රකාශය වැරදි. B. වර්තනයට හේතු වන්නේ මාධ්‍ය දෙකෙහි ආලෝක වේග එකිනෙකින් වෙනස් වීමයි. ඔව්, මාධ්‍ය දෙකේ ආලෝක වේගයේ වෙනස් වීම තමයි වර්තනයට හේතුව. ආලෝක වේගය වැඩි මාධ්‍යයට අපි කියනවා විරල මාධ්‍ය කියලා. ආලෝකයේ වේගය අඩු මාධ්‍යයට අපි කියනවා ගහන මාධ්‍ය කියලා. වර්තනයේදී ආලෝකයේ සංඛ්‍යාතය වෙනස් වෙයි නෑ. වැරදි. සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නෑ. වෙනස් වෙන්නේ ආලෝකයේ වේගය. එහෙනම් මෙතන B පමණයි ගැලපෙන්නේ. පිළිතුරු අංක 2 තමයි ගැලපෙන උත්තරය. ප්‍රශ්න අංක 15. පොළොව මතදී ගුරුත්වජ ත්වරණය තත්පර වර්ගයට මීටර් 10කි. සඳ මතදී එම අගය පොළොවේදීමෙන් 6න් 1කි. එහෙනම් පොළොව මතදී ගුරුත්වජ ත්වරණය 10යි නම් සඳ මතදී ගුරුත්වජ ත්වරණය මෙන්න මේ පොළොව මත ගුරුත්වජ ත්වරණය 6න් 1යි. පොළොව මත නිව්ටන් 60ක් බර වස්තුවක සඳේදී බර එතකොට 60 ගුණ කිරීම 6න් 1යි. පිළිතුර නිව්ටන් 10යි. උත්තරය 1. ප්‍රශ්න අංක 16. පහත දැක්වෙන ලක්ෂණ අතරින් පෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ
යට අයත් ආවේශ සහ මෙමේලියාවන්ට පමණ පොදු ලක්ෂණ මොනවාද? අහන්නේ ආවේශ නැත්නම් පක්ෂීන්ට සහ මෙමේලියාවන්ට නැත්නම් ශීරපායින්ට විතරක් පොදු ලක්ෂණ A. අචලතාපීත්වය. ඔව්. අචලතාපීත්වයේ තියෙන්නේ පක්ෂීන්ට සහ මෙමේලියාවන්ට පමණයි. B. රෝම වලින් ආවරණය වූ සම. වැරදි. මෙමේලියාවන්ට විතරයි රෝම වලින් ආවරණය වූ සමක් තියෙන්නේ. C. අස්තිමය අභ්‍යන්තර සැකිල්ල. වැරදි. ආවේශ සහ මෙමේලියාවන්ට අමතරව පිස්කේස්, ඇම්ෆීබියා, රෙප්ටීලියා කියන කාණ්ඩ තුනටම අභ්‍යන්තර සැකිල්ලක් තියෙනවා. D. කුටීර හතරක් සහිත හෘදය. හරි. කුටීර හතරක් සහිත හෘදය තියෙන්නේ ආවේශ සහ මෙමේලියාවන්ට පමණයි. එහෙනම් ගැලපෙන්නේ A සහ D. පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 10. ලෝහ පිළිබඳව අසත්‍ය ප්‍රකාශය මින් කුමක්ද? මූලද්‍රව්‍ය වලින් බහුතරය ලෝහ ආවර්තිතාවකයේ වම් මත පැත්තේ තියෙන ලෝහ මූලද්‍රව්‍ය, දකුණු අත පැත්තේ තියෙන අලෝහ මූලද්‍රව්‍ය. එතකොට ලෝහ වලින් බහුතරයක් නැත්නම් ආවර්තිතාවකයේ බහුතරයක් ලෝහ මූලද්‍රව්‍ය තමයි. සියලුම ලෝහ විද්‍යුතය සන්නායනය කරයි. ලෝහ වල පිළිබඳ තියෙන ඉතාමත් වැදගත් ගුණයක් තමයි විද්‍යුතය සන්නායනය කිරීම. 3. ලෝහ පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරමින් ධනායන හදයි. ඔව්. ලෝහ පරමාණු වල සංයුජිතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන අඩු සංඛ්‍යාවක්. එතකොට එයාලා කැමති ඉලෙක්ට්‍රෝන පිට කරලා ධනායන හදන්න. 4. සියලුම ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් පිට කරයි. වැරදි. සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍යයට ඉහළින් ඉන්න සක්‍රියතාවයෙන් වැඩි ලෝහ විතරයි හයිඩ්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් පිට කරන්නේ. යට තියෙන ඒවා හයිඩ්‍රජන් පිට කරන්නේ නැහැ. එහෙනම් අසත්‍ය ප්‍රකාශය පිළිතුරු අංක 4. ප්‍රශ්න අංක 18. එක්තරා ද්‍රාවණයකට මෙතිල් ඔරේන්ජ් බිඳු කිහිපයක් එක් කළ විට එම ද්‍රාවණය රතු පැහැයට හැරුණි. එම ද්‍රාවණයේ pH අගය වීමට වඩා ඉඩ ඇත්තේ මෙතිල් ඔරේන්ජ් දාපුවම රතු පාට වුණා නම් එයා අම්ලයක්. අම්ලයක pH අගය 7ට වඩා අඩුයි. එහෙනම් මෙතන ගැලපෙන්නේ පිළිතුරු අංක 1 pH අගය 2. අංක 19. නැවක සිට මුහුදු පතුලට යවන අතිධ්වනි තරංගයක් පරාවර්තනය වී නැව වෙත පැමිණීමට තත්පර 4ක් ගත වේ. නැවක සිට මුහුදු පතුලට යවෙන අතිධ්වනි තරංගයක් පරාවර්තනය වෙලා නැවටම එන්න තත්පර 4ක් යනවා. එහෙනම් මුහුදු පතුලට යන්න තත්පර 2යි. මුහුදු පතුලෙන් නැවට එන්න තත්පර 2යි. මුහුදු පතුලට ඇති ගැඹුර 2880 මීටර්. එහෙනම් අපෙන් අහනවා මේ මුහුද තුල ධ්වනි තරංග වේගය කියලා. අපි දන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය. දුර 2880 මීටර්, කාලය තත්පර 2යි. එතකොට වේගය 1440යි තත්පරයට මීටර්. පිළිතුරු අංක 2 තමයි ගැලපෙන උත්තරය වෙන්නේ. හරි. ප්‍රශ්න අංක 20. වායුක ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ පහසුවෙන් දහනය කළ හැකියි. සාමාන්‍ය වාතයට වඩා ඝනත්වයෙන් අඩුය. ජලයේ මද වශයෙන් ද්‍රව්‍ය වේ. මේ ලක්ෂණ තියෙන වායුව වන්නේ හයිඩ්‍රජන් වායුව. එහෙනම් හයිඩ්‍රජන් වායුවේ තමයි ඔය කියන ලක්ෂණ ටික තියෙන්නේ. පිළිතුරු අංක 1 තමයි ගැලපෙන උත්තරය. හොඳයි. ප්‍රශ්න අංක 21 සිට ප්‍රශ්න අංක 30 දක්වා අපි ඊළඟ පාඩම් මාලාවෙන් හම්බ වෙමු.